2026 අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්න හිමියනි, ඔබ ගැනයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාගේ ආර්ථිකය, රැකී ආරක්ෂා, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, රෝග පීඩා පිළිබඳව වගේම ඔයා පරිස්සම් වෙන්න ඕන මොන වගේ දේවල් වලින්ද කියලාත් අපි කතා කරනවා. ඉතින් මේ ලග්න ගැන කතා කරනකොට අපිට මුලින් ඉඳලා අගටම හොඳ විතරක් කියන්න බෑ. සුභ අසුභ දෙකම තියෙනවා. ඒක හැම ලග්නයකටම පොදු දෙයක්. ජීවිතය කියන්නේ කොහොමත් හැලහැප්පීම් එක්ක ඉදිරියට යන්න ඕන දෙයක්නේ. ඉතින් අපි ජ්‍යොතිෂයේ ඇසින් බලලා පවසන කරුණුත් මතක තබාගෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන්න නිසකවම ඔයාට 2026 අවුරුද්ද ජයග්‍රාහී අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපිවත් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. දැන් කුම්භ ලග්න හිමියන් ඔයාට ඒරාස්ට් එකක් යනවා කියලා දන්නවනේ. ඉතින් දැන් ඒරාස්ට් එකක් තිබ්බ කියලා අපි අපේ ජීවිතේ වැඩ කටයුතු අත්හරින්න ඕනේද? එහෙම අත්හරින්න ඕනේ නැහැ. ඔයා පරිස්සම් වෙන්න ඕනේ දැන් මොනවද කියලා අපි කියලා දෙන්න. ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරනකොට අපි කියපු දේවල් ගැනත් අවබෝධයක් ඇතුව ජීවිතේ ප්ලෑන් කරන්න. එතකොට ඔයාට වැරදෙන තැන් බොහොම අඩු වෙයි. කොහොමත් බුද්ධිය මෙහෙवला වැඩ කරද්දී වර්ධින්න තියෙන තැන් ගොඩක් අඩුයි. ඒ වගේ මේ ඒරාස්ට්කේ සඳහා කළ යුතු පිළියම් මොනවද කියලා බලලා ඒවා කරගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව 2026 අවුරුද්ද සාර්ථක කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයාගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී අවුරුද්ද ආරම්භයේදී ඔබට මුදල් ලැබෙනවා වගේම වියදම් වීම දෙකම තියෙනවා. ඔබ සැලකිලිමත් විය යුතුයි ලැබෙන මුදල් කොහොමද පාලනය කරන්න කියලා. ඒ වගේම ඔයා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන තැනක් තමයි ණයට ගැනීම, ණයට දීම්, පොලියට ගැනීම වගේම පොලියට දීම් වලදී ඊටම සැලකිලිමත් වෙන්න. මොකද මෙන්න මේ වගේ කාරණා නිසා ඔයාගේ ජීවිතේට ප්‍රශ්න එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඔයාට මේ අවුරුද්දේදී ධන හානි පෙන්නනවා. ඒ නිසා මුදල් තැන්පතු වලදී හොඳට හොයලා බලලා මුදල් දාන්න. ඒ වගේම යාළු මිත්‍ර ආදීන් නෑදෑයන් උනත් මුදල් සම්බන්ධ කාරණාවලදී අනවශ්‍ය ලෙස විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම හවුල් ව්‍යාපාර වගේ දේවල් කරනවා නම් ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේ දේ කරන්නේ විශ්වාසවන්ත පුද්ගලයෙක් එක්කද කියන එක වගේ. ඔයා රැවටීම් වලට හසු වෙන්නේ නැතුව බුද්ධියට ඉඩ දීලා වැඩ කටයුතු කරනවා නම් එම ව්‍යාපාර සාර්ථක කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඔයාට මේ අවුරුද්දේදී අනිවාර්යයෙන්ම මුදල් ලැබීම් තියෙනවා. ඔබ ඒවා පරිභෝජනය කරන ආකාරය හා රැවටිලි කාර්යයට හසු නොවී සිටීමට ඔබගේ බුද්ධිය මෙහෙයවීම මගින් 2026 අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් ඔයාට. මොන ඒරාස්ටකේ තිබ්බත් හොඳට හිතලා බලලා ඉවසීමෙන් වැඩ කටයුතු කරොත් ඔයාට ඔයාගේ ජීවිතය ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන්. ඊටා වාසනාවන්ත අවුරුද්දක් තමයි මේ 2026 කියලා කියන්නේ. ඔයාගේ රැකියාවල් සම්බන්ධව කතා කරද්දී ඔයා රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට උසස් රැකියාව ලැබීමේ වාසනාවක් තියෙනවා. ඔයාගේ අධ්‍යාපනයේට ඔයාගේ හැකියාවට ගැලපෙන පරිදි ඔයාට රැකියාවක් ලැබෙනවා. ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් නම් සමහර අවස්ථාවන් වලදී ඔයා රැකියාව කරන තැන ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔයාට පැවරෙන වැඩ හරි වෙලාවට කරන්න. වැඩ කල් දාන්න එපා. ඔයාගේ වැඩ වෙන කෙනෙක්ට පවරන්න යන්න එපා. මෙන්න මේ දේවල් නිසා තමයි රැකියාව කරන තැන ඔයාට ප්‍රශ්න ඇති වෙන්නේ. ඔයා ආයතනික ප්‍රධානියෙක් නම් ඔයා වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගෙන් වෙන්න ඕන වැඩ කොටස ගැන. මොකද ඔයාගේ උසස් වීම් වලට තර්ජනය එල්ල වෙන්න පුළුවන් කාලයක් තමයි මේක. 2026 අවුරුද්ද කියලා කියන්නේ ඔයාට අභියෝග වලට මුහුණ දෙමින් යන්න සිද්ධ වෙන කාලයක්. කොයිම වෙලාවකදීවත් හදිසි වෙලා තීරණ ගන්න යන්න එපා. හොඳට හිතලා බලලා තීරණ ගන්න. මම මේ දේ කරොත් හරිද? මම මේ තීරණය ගත්තොත් හරිද කියලා හොඳට හිතලා බලලා වැඩ කටයුතු කරන්න. එතකොට ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. කුම්භ ලග්න හිමියන්ගේ තියෙන පොදු ස්වභාවයක් තමයි මෙයාලා ඉදිරියට යන්න කම්මැලි. වැඩ කල් දානවා. අලුත් දේ අත්හදා බලන්න try කරන්නේ නැහැ. ලෞකික දෙයට හිත යනවා වැඩි. ඉතින් ඔයා මෙන්න මේ වැරදි ටික හදාගන්න. ඔයාගේ හිතින් හිතලම මම මෙන්න මේ දේවල් කරන්නේ නැහැ කියලා මේ වැරදි ටික හදාගන්න. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. දැන් ඉතින් මෙහෙම කිව්වා කියලා කිසිම වැඩක් කරන්නේ නැතුව ඉන්න හදන්න එපා. මොකද ඔයාට අමතර ආදායම් ලැබීමේ උසස් වීම ලැබීමේ වාසනාව තියෙන අවුරුද්දක් මේක. මං කලින් කිව්වා වගේ දේවල් වලින් ඈත් වෙලා
කඩිසරව වැඩ කල් දාන්නේ නැතුව ඔයාගේ වැඩ කටයුතු ටික කරගන්න එවිට ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථකම කරගන්න පුළුවන් අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. දේපල සම්බන්ධයෙන් කතා කරද්දී ඔයාට දේපල ලබා ගැනීමේ වාසනාවක් තියෙනවා. හැබැයි දේපල සම්බන්ධ කටයුතු කරද්දී ඒ කියන්නේ මිලදී ගැනීම, විකිණීම වගේ කටයුතු කරද්දී ඔයා ඊටමත් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. මොකද මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඔයා මේ අවුරුද්දේදී විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන අවුරුද්දක් නිසා. ඒ වගේම ඉඩම් යාන වාහන මිලදී ගැනීමේදී ඉඩම් සම්බන්ධ නීතිමය ගැටලු තියෙනවද? අයිතිකාරයෝ කවුද? ලියකියවිලි හරියට තියෙනවද කියලා බලලා කරන්න ඕන. වාහන උනත් එහෙමයි. වාහනේ හොඳ තත්ත්වයේ තියෙනවද කියලා හොඳට හොයලා බලලා තමයි මේ දේවල් කරන්න ඕනේ. මොකද ඔයා මේ අවුරුද්දේදී වංචාකාරයින්ට හසුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා මේ කටයුතු සිදු කිරීමේදී සිද්ධ කරන්න. ගෘහ ජීවිතයේ සම්බන්ධයෙන් කතා කරද්දී ගෘහ ජීවිතය තුළ උස් පහත් තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. පවුල වෙනුවෙන් ඔබෙන් විය යුතු යුතුකම් හා වගකීම් නිසි වේලාවට ඉෂ්ට කරන්න. ඕන් වෙනුවෙන් කාලය ගත කිරීමට වේලාවක් සාදා ගන්න. එතකොට ප්‍රශ්න ගැටලු මතුවීමේ අවදානම අඩුයි. ඒ වගේම ගෙදර ජීවිතය තුළදී ඔයාට දෙමාපියන්ගෙන් පවුලේ අයගෙන් සිත් වේදනා බලපෑම් නැති වෙන්න පුළුවන් කාලයක් මේක. ඒක නිසා ඉවසීමෙන් කටයුතු සිද්ධ කරගන්න. හැමතිස්සෙම හිතන්න මෙයාලා මේ දේ කරන්න කියලා මට කියන්නේ මගේ හොඳට කියලා. එතකොට ඔයාට ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා. විවාහය සහ ආදරය ගැන කතා කරද්දී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මංගල යෝජනා එන කාල සීමාවක් මේක. මුල් මාසවලදී එන විවාහ යෝජනා ගොඩක් හොඳයි. විවාහ යෝජනාවලදී පොරොන්දන් ගලපලා පාර්ශ්වයන් පිළිබඳ හොඳට හොයලා බලලා කටයුතු කරන්න. දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගන්න මේ හැම දෙයකදීම. ඒ වගේම ඔයත් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරන්න. මේ කටයුතු වලදී හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව හොඳින් සිතා බලා කටයුතු කරන්න. මොකද වංචාකාරයන්ට හවු වෙලා තීරණ ගත්තොත් පසුතැවෙන්න සිද්ධ වෙන නිසා. පොදුවේ කියන්න තියෙන දේ තමයි විවාහය සම්බන්ධ කටයුතු වලදී මේ අවුරුද්දේදී හදිසි වෙලා තීරණ ගන්න එපා. ඒ වෙනුවෙන් ඔයා කාලය ගන්න. අධ්‍යාපන කටයුතු ගැන කතා කරද්දී ඉගෙන ගන්න අයට හොඳ කාල සීමාවක් තමයි මේක. ඔයාගේ බුද්ධිය වර්ධනය වෙන කාල සීමාවක්. ඒ වගේම ඔයා බුද්ධිමත්ව කටයුතු කරන කාල සීමාවක්. අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙන්න ආසාවකින් ඉන්නවනම් ඔයා ඒ අයට සාර්ථකව මේ දේවල් කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තරඟ විභාග වලින් ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන කාලයක් තමයි මේ කාලය. ශාස්ත්‍රීය කටයුතු, ලේඛන කටයුතු, ක්‍රීඩා කටයුතු වගේ දේවල් වලටත් ඉතා හොඳ කාල සීමාවක් මේක. ඒ වගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක්. ලෙඩ රෝග ගැන කතා කරද්දී නිදාගත් ලෙඩ රෝග තියෙනව නම් ඔයාට ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕන. නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න. අස්ථි රෝග, හන්දි රෝග, ඇස් රෝග, හමේ රෝග ඇති විය හැකි කාල සීමාවක්. ඒ වගේම ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන සිතලා බලලා කටයුතු කරන්න. ඔයා මේ අවුරුද්දේදී මොකක් හරි සුබ වැඩ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ සඳහා සුබ දවස් ලෙස අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ගන්න පුළුවන්. සුබ අංක ලෙස 3, 8, 9 ගන්න පුළුවන්. සුබ වර්ණ වෙන්නේ රතු පාට හා නිල් පාටයි. ඉතින් කුම්භ ලග්න හිමියනි, ඔයාගේ බුද්ධියට ඉඩ දීලා සිතා බලා කටයුතු කරොත් 2026 අවුරුද්ද ඔයාට අතිසාර්ථක කරගන්න පුළුවන් අවුරුද්දක් බවට පත් වේවි.